ඒව මං දැම්මි නෑ YouTube එකට. ඉතින් ගොඩක් ඒවා තියෙනවා. ඔක්කෝටම කලින් මෙහෙම කියන්නම් හරිද. දස මසක් කුසේ දරාගෙන මේ ලෝකෙට බිහි කළ ඒ ආදරණීය අම්මට සහ දැවන්ත හදවතක් හිතේ තියාගෙන දුක් කඳුළුවලින් දැඩි මහත් කරපු ආදරණීය පියාණන් දෙපළට හරිද ලස්සන දවසක කොළ හිනහෙන මල් පිබිදෙන උදාර වූ වසන්තයක හිරු නැති හැන්දෑවක සොඳුරු මතක අතීතය හදවතේ බැඳගෙන දරුවෙක් මේ ලෝකෙට බිහි කළ අද වැනි දවසක ඉතිං ඒ අපූරු තෝතැන්නක් උන්න තැන ලස්සන හිනාවෙන තැන ආදරය කරන තැන ලස්සන කටහඬවල් පිබිද එනතුරු මඟ බලන් ඉන්න ඒ සැම දෙනාටම සිරාවටම හදවතින් මගේ මම මේ විදියට ප්‍රකාශ කරනවා ටයිම් එක පහවුනත් මගේ මැනික එන්න බැරිවුණත් උඹ කියව් වෙලාවට මෙහෙම උඩට ඇවිත් හරි ආදරෙන් මම යන්නාවේ හැපි බර්ධ්දේ පොඩියා සුබ සුබ උපන්දිනයක් ඒවා හරිද හැමදාම සතුටින් නාවෙලා ඉන්න ඕනි ලස්සනට ඉන්න ඕනි අඩු චීට උබේ සුපිරි බං ආදරෙයි බං කියල කියනවා එකෙන්ම මැනේජර් ගැම්මක් බොක්කක් හදවතක් හදවත්වලට කතා කරන්නත් පුළුවන් හදවත්වලට දැනෙන්න කතා කරන්න පුළුවන් රිදෙන්න කතා කරන්න පුළුවන් වදින්න කතා කරන්න පුළුව කතා කරන තැන් තියෙනවා නොමේරු මතක අතීතයන් අරගෙන පොඩියට මොම් පට්ට ආදර තින්න කිවොත් පොඩි ඒකුම්ඹ අදත් දන්න හෙටත් දන්න හැමදාමත් දන්නවා පොඩි දන්න කාරණයක් හේතුව ලයුදාන්න කියල දුන්න මම කියන එක නෙවෙයි මම කියන්නේ හරිද මට ඒ තැන් එපා හරිද මට ලයුදාන්න කියල දුන්න චීට උඹ කියන තැන් එපා මට ඒ හරිද සිරාට හරිද මෙහෙමයි පීටෝ මංගාව ලොකුකං අරව මෙ මොකුත් නෑ දන්න ඕනෙ දම්සි හරිද තමසිකි මේ කවුන්ට එක මේ වුනා කියපු ගම මගේ චැනල්ල එක දුන්න මට ලයව් කරන්න ඕන්නෑ තමසි කරන්න මට ඔන්න හරිය හෝ කිව්වත් මටන අදාළමනෑ හරිද අරු එක්ක කතා කර එපා කියනවා හරිද මට මේමයි මට පොඩිය මේමයි මට මේක මචන් කවුරුත් ගෙදර අරංයන්න ඕන්න නෙත් නෑ මචන් හරිද කවුරුත් මචන් හදන්න ඕන්න නෙත් නෑ ඇයිද නමුත් මචන් දෙයක් වුණාට පස්සේ ඒදේ මම කියනවා මට මගේ අම්ම තාත්ත වනත් මචන් දෙයක් වුණාට පස්සේ මම කියනවා වැරදිනම් වැරදි මචන් එක මගේ තාත්ත කරා දම්ම කරාද මට වැඩන්න හරිද මොකද මචන් හරිද ඒක මචන් තව කෙනෙක්ට වෙන්න මට දෙන්න බෑමචන් හරිද ඒක මෙහෙම ඒක පිළිගන්න ඕනම් පිළිගනී නැත්තන් නිකංහිදී මට එක පිළිගත්තත් එක නැතත් එක හැදෙනවන ඇදී නැත්තන් නොහැදී නමුත් මචන් මට කියන්න ඕන්ට කියන මොකද මචන් ජනාධිපතිට ජනාධිපතිට කොච්චර දේවල් කියනවද මිනිහගේ පැත්තෙ වුණත් මේ ළඟදි මචන් අහුුණා මේ කුඩු තියාගෙනනිවරලා මාලිමය මිනිහ අතෑරියදන මිනිහ මිනිහගේ ළඟ හිටුව එක වැරද්ද කර වැරැද්ද තමයි මචන් ූදාන අනිවාරය අන්න එක තමයි වෙන්නවන් ඒකන්ද හෝම මගේ ඩීපි අරගෙන මචන් වටේ යන්නතු ඇත්ත කියන වෙනකාගේ ඩීපි අර යන්නද ම ඇත්ත කියනකට රිදෙනව ගොඩක් කට්ටිට තුට මගේ ඩීපි අරගෙන යන්න ඕන තමයි එතකොට මචන් මගේ පේක්වලින් යන්න ඕන තමයි මොකද මන ඇත්ත කියන්නේ මන සිදන්න තැන්වලද තුට මදාන පෝස්්ටික පවා උන්ගේ චැනල්වල දාන්න ඕනි තමයි ඇයිඒ දාන්නේ මම ඇත්තගෙනට ගොඩක්කුන්ට රිදෙන ඔබන් ඒ රිදෙනකොට මගේ පෙක් කරන්න දුවන්න ඕනි බං එමතනම ඒක තමයි වෙන්න ඕන්නේ මගේම පේකක් කරගිල මං විදියට අඩනෝමචන් උන්ගේ චැනල්වල මචන් මේ චීට බයවෙලා ඉන්න බන් චීට මේ අපි මේක නතර කරමු බ මෙහෙමයි කියල මචංහරිද ඇයි ඒ තරම් බය ඉබං මොකද මම් විදියටම ගිල් අඩන උන්ගේ මේෝක නතර කරම කිය එහෙම වෙන්න ඕන තමයි බං ඇත්ත කියන එකට කෝමත් මඩ ගහන්න ඕනි නැත්ත ඉති නිකං ඉන්නුන්ට නෙවෙන මඩ ගන්න ඕන ඇත්ත කතාරනට ඌට කෝමත් මඩ ගහන්න ඕන එන්න ඕන රොත්ත පිටින් එන්න ඕන බ අනිවාරෙන් වැරදි කරනු එලියට එන්න ඕන අනිවාරෙන් එන්න ඕනි කරානං වැරද්ද මචන් අනිවාරෙන් එන්න ඕනි හරිද මම නෙමී කියන්නේ මම නෙමී කියන්න වැරදදි කරපු කෙල්ලොම තමයි උඩට ඇවිල්ල කියන්න මෙන්න මෙහෙම කරාමයා කියලා ඇඒ වහගන්න බෑ
අඩු යවඩන්න මෙතනට සිරට මෙතනටම අනුන්ගේ දේවල් කතා කරන්නත් අනුගේ ප්‍රශ්නර්ගෙනාවත්න මෙතනටාව පොඩියත්ක වචන කතරල පොඩියක් බද්ධකට සුපතලීවරලා ආදරෙන්යන්න ඉතින් ආදර යවුලන්න ඔඩියන්ස කටක් නෙවේ සියක් බලන්ගට ම කතා කරන එක පවා රෙකෝඩ් කරලා ස්ක්‍රීම් වීඩිය හදලා දාන්න ඕනි චනල්ලට මච අනිවාරෙන් දාන්න